පිටපැත්තේ මල්පොතනාගම ශ්‍රී ධර්මායතන විහාරස්ථානයේ වසර 20ක පමණ කාලයක් තුළ සෙවෙන් ඉදිවූ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේ අද චෛත්‍යාභිෂේකය ලබන දවස පිටපැත්තේ මල්පොතනාගම ධර්මායතන විහාරාධිපති ප්‍රවීර ජෝතිර්වේදී දිවෙන්ටම සාම්වින්සුරු පූජනීය දැන්නහේනේ තපස්සි ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ප්‍රකාරව මේ මහා පින්කම සංවිධානය කරනවා. මේට සමගාමීව තුන්වරුවක් පුරාවට මහා සංඝරත්නය විසින් පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කළා. තුන්වේලේ පරිත්‍රාණ ධර්ම දේශනාව අද අලුයම් කාලේ නිමාවට පත් කිරීමෙන් අනතුරුව පෙරවරු 5:57ට යෙදුන සුබ මුහුර්තයෙන් චෛත්‍යරාජාණන් වහන්සේගේ කොත් වහන්සේ පැළඳවීම සිදු කළා. පිටබැද්දේ නාගරික වෙල් සංගමේ ගරු සභාපති ඒ වගේම පිටබැද්දේ ගුණසිරි එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගමේ අධිපති සම්පත් දීර්සිංහ මැතිතුමා විසින් ඉනතුරුව කොත් වහන්සේ නිරාවරණය කිරීම එම කාරණාව සිද්ධ වන්නේ මාරඹ රාජ මහා විහාරාධිපති හිටපු පිරිවෙන් පරීක්ෂක අතිපූජනීය බෙන්ගමුවේ චන්දාලෝක ලොකු හාමුදුරන් වහන්සේගේ මෞලිකත්වයෙන් උන්වහන්සේගේ සුරතින් ඉතින් අද පිටපැත්තේ පුරවරයට ඓතිහාසික දවසක් වෙනවා. චෛත්‍යරාජාණන් වහන්සේ නමක් නිර්මාණය කිරීම. චෛත්‍යරාජාණන් වහන්සේ නමක් නිර්මාණය කොට එහි කොත් පැළඳවීම අතිශය වටිනා කාරණාවක්. මම මුලින් මතක් කළ පරිදි තථාගතයන්න් වහන්සේ ලෙසින් බුද්ධ රාජ පදවි ලබන බෝසතාණන් වහන්සේ එදා ඇසලපුර පසළොස්වක පොහොය දවසේ අභිනික්මන් කළ මොහොතේ නේරංජ ගන්තරයේදී තමන්ගේ සිරසෙහි කේශ ධාතුන් ඡේදනය කොට ගුණට විසිකලා විශේෂ ප්‍රාර්ථනාවක් සමගින් එහිදී බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළේ තමන් බුද්ධ රාජ පදවි ලබනවා නම් නිසික වශයෙන්ම මේ කේශ ධාතුන් ගුණත රැඳෙනවා කියලා. ඒ ප්‍රාර්ථනාව මේ අයුරින් ඉෂ්ට වෙමින් සත්ලෝක අධිපති සක්දෙවි දුන් ඇවිදින් කේශ ධාතුන් වහන්සේ පිළිගෙන සත්ලෝකට අරගෙන ගොසින් කේශ ධාතුන් වහන්සේ දා නිදන් කොට ප්‍රථම ශාරීරික චෛත්‍ය නිර්මාණය කළා. සිළුමිණි සෑය නමින් සිළුමිණි සෑය ඉදි කරමින් ආරම්භ කරපු ශාරීරික චෛත්‍ය නිර්මාණකරණය පසුව සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් චෛත්‍යයක් ඉදි කිරීම දක්වා ඉදිරියට ගලාගෙන යනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ජීවමානව සිටියදීම චෛත්‍ය නිර්මාණය කිරීමේ කලාව ආරම්භ වෙනවා. ඒ විදිහට ආරම්භ කරපු චෛත්‍ය කර්මාන්තයෙන් අනතුරුව ලංකාවට ලැබෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළා. ඉන්පසු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමගින් අපට වඩා වැඩියෙන් බුදුදහම සමීප වන්නට පටන් ගත්තා. ඒ සමගින් ලාංකීය සමාජයේ දැවැන්ත වෙනසක් ආරම්භ වෙනවා. රජුන් තිසරණයේ පිහිටීමත් සමගින් දේශපාලනික ආගමික කලාව ඒ වගේම කෘෂි කාර්මික මේ වගේ නන්විද ශේෂ්ත්‍රයන්හි වෙනසක් ආගමානුකූලව සිද්ධ වන්නට මහින්දාගමනය හේතු වෙනවා. ඉන්පසුව ලංකාවේ නන් දෙස විහාරාරාම බිහි වෙනවා. අපි දන්නවා මහා විහාරයෙන් ආරම්භි විහාරාරාම ලංකාවේ නන් දෙස නිර්මාණය වාදී ඊට පස්සේ 25කට පමණ පෙර ආතුවයි පිටබැද්දර මල්පොතනාගමදී මේ පින්වන්ත භූමිය නිර්මාණය වන්නේ ධර්මායතන විහාරස්ථානය ලෙසින්. එසේ ආරම්භ කරපු මේ පින්වන්ත භූමියෙහි මෙතෙක් අඩුවක් පැවති චෛත්‍යරාජාණන් වහන්සේ නමක් ඉදිකිරීම නිමකොට මෙසේ ශාසනයට පූජා කිරීමයි අද දවසේ සිද්ධ කරන්නට යෙදුනේ. මේ සඳහා ආවගිය වැඩම කළ මහා සංඝරත්නයට ආවගිය සෑම සියලු දෙනාටම පුණ්‍යවන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ අසිරිමත් පින්කම විවිධයට ඔබ වෙත අප සමීප කළා. එමනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා මේ පින්වන්ත භූමියේ ඉඳලා. ඒ චෛත්‍යරාජාණන් වහන්සේ අපි සම්බුද්ධ ශාසනයට පූජා කරන්න තේරුණා. ඉතින් මම මේ සෝදානම් වෙන්නේ මේ චෛත්‍යරාජාණන් වහන්සේ මේ විදිහට දැකුම් කළු විදිහට සකස් කරලා කියලා බොහොම හොඳට ශාසනයට පූජා කරන්න පුළුවන් වෙන විදිහට මේ කටයුත්ත සිදු කිරීමේදී මේකේ පිටුපස ඉන්න බොහෝම පිරිසක් අපිට මේ උතුම් පින්කම සිදු කිරීම සඳහා අපකප වෙච්ච දායකත්වයේ සපයපු කරවුර දීලා කටයුතු කරපු
අවුව වැස්ස පින්න නොබලා බොහොම බෙහෙර මහන්සි අරගෙන කටයුතු කරපු විශාල පිරිසක් මේ පිටුපස ඉන්නවා. අද මේ අවස්ථාව පිළිදාගත්තේ අන්න ඒ වෙනුවෙන් සිහිපත් කරලා ඒ සියලුම ජනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා චිරජීවනීය ප්‍රාර්ථනා කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවක් සිදු කළ යුතුව තියෙනවා.